අයිබෝන් ඔයගොල්ලෝ හැමෝටම අන්න ඉතින් අලුත් සුන්දර දවසක්. දවස තුල ජීවිතේනේ දවස විතරයි ප්ලෑන් කරන්නේ මම නම්. ඊයේ වැඩකුත් නැහැ කිවිලා ඉවරයි. හෙට උදා වෙලක් නැහැ නේ ඉතින්. හෙට දවස් අපි දන්නේ නැහැ කොහොමද කියලා. අද දවසේ උදා වුණා නැගිට්ටා. මේ ක්ලීන් වෙලා ඉතින් දවසේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. හරි නිදහස්. පොඩි රෆ් ප්ලෑන් එකක් තියෙනවා උනත් එකයි නැතත් එකයි දෙකම බාර ගන්න පුළුවන් දැන් කලින් නම් මන්දා මෙහෙමයි කියලා හොරි වෙච්ච කාලක් තිබ්බ නැත්තේ නැහැ ඒවත් එක්ක මානසික ප්‍රශ්න හදාගෙන මානසිකව මෙහෙම වුණේ නෑනේ අර එහෙම වුණේ නෑනේ කී ගියපු කාලක් තිබ්බ ඇත්තටම හැබැයි දැන් නම් ඒවා හිම නෑ චුට්ටක් විතර සනීප නැහැ ඉතින් මේ බලන්න පොල් පලා ගහක් මල් ගහක් වගේ හරි අපූර්ව ලස්සනයි ඉතින් සබදාම අපිට දීලා තියෙන දේවල් නම් ගොඩයි පොල් පලා මුත්‍රා මාරු වලට එහෙම හරි ගුණයි ඒක සිසිල් ගුණයෙන් යුක්තයි අපිට පොල් පලා දලු මැල්ලු විදියට හදලා හරිම රසයි කිරි රසයි කන්නත් පුළුවන් හොඳ ආහාර පාන ගන්න සෞඛ්‍ය නිරෝගී කයක් මනසක් පවත්වාගෙන යාමට හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනේ අපි ඉතින් මම අද වීඩියෝ එකක් කරන්න හිතුනේ දැන් අපි සාමාන්‍යයෙන් ජීවිතේ අම්මලා තාත්තලා විදිහට ඉන්න අය ගමුකෝ ස්තරේ මම බහුතරේ මේ දැකලා තියෙන අත්දැකීමක් විදිහට මම මේ කතා කරන්න මෙහෙම හිතුවේ අම්මලා තාත්තලාට අර දරුවෝ හිම Tamanට ඕන විදිහට පවත්වාගෙන යන්න උත්සාහ කරනවා ඒ නිසාම සමස්තයක් විදිහට බහුතරයක් මේ කතාව කියන්නේ මේ නිදහසේ අතහැරලා ලස්සනට ඉන්න ඕනි කියන එක දන්නේ නැති අය දරුවන්ව අල්ලගෙන ඒ දරුවෝ පුදුම මානසික පීඩනයකට ලක් වෙනවා දෙමව්පියොත් පීඩනයට ලක් වෙනවා මහා ගෂ්ඨනයක් එක්ක ජීවිතේ ගෙවන්න වෙලා තියෙනවා හරි හම්බ කරන්නත් ඕනි කන්න බොන්න දෙන්නත් ඕනි ඉස්කෝලේ යවන්නත් ඕනි ඊට අමතරව අරගන්න මානසික පීඩනය නිසා සමහර ගෙවල් වල අම්මා තාත්තා අතරේ පවා ප්‍රශ්න ඇති වෙනවා ඒ දෙන්න අතරේ තියෙන ආදරේ සමගිය බැඳීම් පවා කැඩෙන වෙලාවල් තියෙනවා දරුවන්ගේ ප්‍රශ්න නිසා. හැබැයි අපි මේ සිස්ටම් එක තේරුම් අරගෙන දරුවෝ කියන්නේ තවත් එක් ජීවියෙක්. නානත්ත් කිරියා නානත්ත් සංඥා අපට 100% කිසිම දෙයක් පාලනය කරන්න බෑ. ඉතින් අපිට කරන්න පුළුවන් ඒගොල්ලෝ දරුවෝ විදිහට අපිත් එක්ක ඉපදුනා ආවා අපේ යුතුයකම් කරන හැම සත්වයක්ම සමහර සත්තු ඉන්නවා අතහැරලා දානවා පුංචි කාලෙම ගොඩාක් සත්තු අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගොඩාක් එහෙම නෑ අම්මා කිරි දීලා දරුවම ලොකු මහත් කරලා ඒ ස්වභාවයන් එක එක ලෙවල්ස් වලින් ඒක තියෙනවා හැබැයි මිනිසා කියන සත්වයා මනසින් උසස් වීමත් එක්ක බැඳීම් කියන සංකල්පත් එක්ක දරුවම අල්ලගෙන අවුරුදු 18 20 නෙවෙයි නාකි වෙලා මැරෙනකන් දරුවන්ගේ දරුවොත් අල්ලගෙන යන ස්වභාවයක් තමයි අපේ ලංකාවේ නම් තියෙන්නේ හැබැයි අර අත්හැරීම කියන එක ඇත්තේම නැති ගානයි හැබැයි මම දකිනවා ඕක මෙහෙම කරමු අපි මේ සිස්ටම් එක ඇස්සේ මාතේ දරුවන්ගේ ජීවිතේට මම මුණ දුන්නා. ඉතින් මේ හරියට අර වැඩට ගියත් ඔෆිස් එකට ගියත් දරුවෝ ගැන මතක් වෙනවා. ඒගොල්ලෝ කොහොමද දන්නේ හොඳින්ද දන්නේ පරිස්සමින්ද දන්නේ කියලා අර හැම වෙලාවෙම නිකන් එනවා. ෆීලින් එකක්. අපි ආදරේ නිසා වෙන්න ඕනේ බැඳීම් කියන්නේ ඉතින් ආදරෙත් එක්ක හැබැයි අපිට ඒක බැලන්ස් කරගෙන අරන් යන්න පුළුවන් කියන කතාවයි මම කියන්න උත්සාහ කරන්නේ. මම කියන්නේ දවසට එන්න අද ලඝු වෙන්න ඊට පස්සේ මේක අර අතහැර ගන්නකම් මේ සිස්ටම් එක හරියට තේරුම් ගත්තාම මේක මේ අපි පටු වෙලා සම්පූර්ණයෙන්ම පුළුල් වෙනවා මෙහෙම ඇවිල්ලා මෙහෙමම වෙනවා ඒ වෙනකම් ජීවිතේ අර එක එක අදියර ලේයර්ස් ගෙවන්න එපේ ඉතින් ඒ ලේයර්ස් යද්දි මට හිතෙනවා මානසිකව ඒ හදාගන්න කොටසින් ටක් ගාලා ආව ගමම සිහියෙන් දැකලා අතහරිනා නෑ එයා ඕනේ අර කන්න බොන්න දෙන්න රැක බලා ගන්න ගුණධර්ම කියලා දෙන්න පෝෂණය කරන්න හැමදේම කරලා දෙන්න ඒගොල්ලන්ට මඟ පෙන්වන්න ස්වාධීනව හැදෙන්න දුම් පැලඳුම් ටික හොදගෙන පොත්පත්වල වැඩ කරගෙන ක්ලියර් කරගෙන ඉන්නේ පසුබිම හදලා දෙන්න ඒකේ මඟ පෙන්වන්න ඒක රළු වෙනවද රුචි මේවා වෙනවද කියන එක නැහැ සොෆ්ට් වෙලා ආදරෙම කියලා දීලා එහෙම උපතින්ම එහෙම කරගෙන යන ළමයි ඉන්නවා එහෙම නැති අය ඉන්නවා විවිධයිනේ ඉතින් මේ විවිධත්වයට මුහුණ දීමම තමයි අපේ ශක්තිය ඉතින් සබදාමේ ජීවීන් අපි හැමෝම අම්මා තාත්තා දුව පුතා කියලා අපි මේ කෙටි කරගෙන මගේ පවුල මගේ අම්මා තාත්තා මගේ දේවල් කියලා මෙහෙම දාගෙන ඉන්න හැමදේම අපි එහෙම හිටියට මේ හැමෝම අපි සබදාමේ සත්වය සබදාමේ ජීවීන් ඉතින්
අර මානසික වෙන කොටස ඔයගොල්ලෝ අතහරින්නකෝ. ෆිසිකලි අර ඒගොල්ලොත් එක්ක ආරක්ෂාව කන්න බොන්න දෙනවා. අර ඒ දේවල් අපි කරලා දෙන්න ඕනේ යම් මට්ටමකට එනකම්. අවුරුදු සාමාන්‍ය සම්මතයේ තියෙනවානේ අවුරුදු 18 වෙනකම් අපිට දරුවෙක් බලා ගන්න ඕනේ කියලා දෙමව්පියෝ. ඇත්තට මේක අපි පිටරටවල නම් එහෙම නෑ ඉතින්. හැබැයි අපේ එහෙම තියෙනවා. කමක් නෑ. අපි මානසිකව ඒගොල්ලොත් එක්ක අල්ලගෙන ඉන්න කොටස අතහැරලා ජීවත් වෙන්න ඉඩ දීලා බලන්න. මහා සැහැල්ලුවක් දැනේවි. ඒගොල්ලන්ටත් ඒ සැහැල්ලුව දැනේවි. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒ දරුවෝ අපි අතර පුදුම බැඳීමක් එන්නේ. රිලැක්ස් ඉන්නවා. හොඳට කනවා බොනවා යාළුවෝ වගේ. හරිය නිදහස්. ඉස්කෝලේ යන්න නැති ප්‍රශ්න, ඉගෙන ගන්නේ නැති ප්‍රශ්න, ඇඳුම් හොද ගන්නේ නැති ප්‍රශ්න, ගෙවල් වල ඇති වෙන දේවල් නැති ඔය ඔක්කොම. ඉතින් අර ඒවට හොඳම විසඳුම තමයි මම නම් දකින්නේ මානසිකව අතහැරලා ඒගොල්ලන්ට ඉන්න දීලා අපිට පුළුවන් උපරිම දේ කරලා දීලා ජීවත් වෙන්න පොඩි මඟ පෙන්වීමක්. පුතේ ඔයා මෙහෙම කරන්න. මෙහෙම කරොත් ඔයාට මෙහෙම වෙනවා. ඒ ටික කියලා දීලා ඉන්න. යාම තේරුම් ගන්නවා හිමීට. අපි අපෙන් ඈත් වෙලා සමහර දරුවෝ මං දැකලා තියෙනවා රණ්ඩු වෙනවා, ප්‍රශ්න හදා ගන්නවා. අම්මයි තාත්තයි අර ඒ ගරු කිරීමත් එහෙම නෑ. හැබැයි අපේ අම්මලා තාත්තලා අතරේ අපි අර පුදුම ගෞරවනීය බැඳීමක් එක්ක අපි හැමදේම කරගෙන ලොකු වුණා. ඒගොල්ලන්ට කවදාවත් මේ මානසිකව පීඩනයක් වුණේ නැහැ. අපි දැන් මේ නිව් ජෙනරේෂන් එකේ ෆෝන් වලට ඇතුළු වෙලා එක දේවල් එක්ක අර ඒක හරිය මහා ලොකු ගැටලුවක් වෙලා ගොස් 90%ක් මම මේ මෑතකදී ඔය යද්දී අම්මලා තාත්තලා කතා කරලා ඉතින් කියනවා නේ බලන්නකෝ මෙහිමයි කියලා. ඉතින් එහෙම වෙන්නේ එක අපි ආපහු හදාගමු. ඔය කොරෝනාත් එක්ක ආව ප්‍රශ්නයක් නේ ඔය මේ ඉතින් ඒ වගේ තියෙනවා අර මානසිකව හදාගත්ත කොටස අතහරින්න. එතකොට නිකම්ම ඒගොල්ලන්ට උනත් තේරෙනවා මේකේ ස්වභාවය. අර ඒ තැනට යන්නේ අපි රිලැක්ස් වෙමු. අවබෝධය තියෙන දෙමව්පියෝ විදිහට වැඩිහිටියෝ විදිහට මේක තේරුම් අරගෙන අපි ළඟට එමු. ආපහු නතර වෙමු. අපි පටිසෝතගාමී වෙමු. ටික ටික මේ භෞතික ආධ්‍යාත්මික ලෝක දෙකම මිනිස්සෙක් විදිහට මටත් මේවා දහම් හරහා එක ගිහි පැවිදි ස්වාමීන් වහන්සේලාගෙන් එක ඇහිච්ච වචන ඇත්තටම මම උන්වහන්සේලාට ගරු කරනවා. ඒ අයට ගරු කරනවා. මොකද මගේ ජීවිතේත් සෑහෙන චේන්ජ් වුණා ඒ දේවල් එක්ක. ඉතින් අර අපි අවබෝධයෙන් ජීවත් වෙමු. නිදහසේ කාලා බීලා ජීවත් වෙනවා කියන එක අපි ආරක්ෂා කරගමු. ඉතින් මේ සබා දහමේ අපිට දෙන්න නැති දෙයක් නෑ. මේ බලන්න මම මේ නුඟ පැල මේ නුඟ අත්තක් නිකන් හදලා දැම්මේ. පොඩි මේ නුඟ ගහ කැඩිලා ගියා. ඒකේ අත කෑල්ල මම පැල කරේ. මේ බලන්න ඉතින් හරිම ලස්සනයි අපූර්වයි. මම අද මේ බොරළු පස්සේ වතුරත් නෑ මේවට මේ පොහොර ටිකක් දාලා කොම්පෝස්ට් ටික මේ දෙලුම් පැලයක්. ඉතින් නිදහසේ සතුටින් ජීවත් වෙනවා කියන්නේ මහා ආශිර්වාදයක්. ඒ ආශිර්වාදය විඳින්න දැනට ඉන්නේ මොන ස්ටේජ් එකේ වුණත් ඔයගොල්ලෝ යන මේකෙන් නතර වෙන්න. ඒක තමයි ඇත්තටම කරන්න පුළුවන් මොකටද දේ අපිට. චුට්ටක් නතර වෙලා බලන්න තමා දිස. මම හැමදාම මගේ අතින් කියවෙන වචනයක් මම හිතලා කියන්නේ නැහැ. හැබැයි මගේ අතින් කියවෙනවා. මේ පැලේ මොකද්ද කියලා කියන්න බලන්න පුළුවන් නම් මහා වටිනා පැලයක් අවුරුදු මං හිතන්නේ 3000ක් වුණත් පවතිනවා මේ සල් පැලයක්. මේවා මං හිතලා කරේ නෑ. ඉතින් නිකන් මේ වත්තට ආව දවසේ ඉස්සෙල්ලම දිච්ච පැල මේ ඇක්ටීරියා පැලයක්. කොහොම ඉතින් අර ජීවත් වෙනවා කියන්නේ හරිය නිදහසේ ගලා යාමක් තියෙන්නේ. අපිට මොනවා හරි ගවේෂණය කරන්න, Taman ගැන ගවේෂණය කරන්න, දකින්න මොනවා හරි දහමක් කියන්නේ මේ දහම කියන්නේ මේ සබා දහම නෙමේ සිස්ටම් එක. තවතින ස්වභාවයේ තේරුම් අරගෙන නතර වෙන්න නම් අපිට පොඩි සංයමයක් තියෙන්න ඕනේ. රිලැක්ස් එකක් තියෙන්න ඕනේ. පාන්දර නැගිටලා හරි චුට්ටක් තමා පැත්තට නැගිටලා මම සතුටින් දින්නේ අවබෝධයෙන් දින්නේ මොකද්ද මගේ ස්වභාවය කොහෙද මම මේ යන්නේ ජීවත් වෙන්න බාඩ වියත පුරව ගන්න විතරද මම දඟලන්නේ භෞතික දේවල් පස්සෙම විතරද යන්නේ නැත්නම් මම මේ නිකම් ඉඳලා මේ සැනසීමක් විතරක් හොයන මිනිස්සෙක්ද මේ දෙපැත්තෙම මම බැලන්ස්ද ඒ වගේ වෙලා තමා දිහාට හැරිලා බලන්න මහා නිදහසක් සැනසීමක් දැනේවි. ඔයගොල්ලෝ සතුටින් ඉන්න